අද අපි කතා කරමුද බැල්කනි ඒරියාස් වලට සුදුසුම පැලේ මොකක්ද කියලා. ඔයාගේ ගෙදරත් බැල්කනි ඒරියා එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයා බලන්න ඕනේ. අපි බැල්කනීස් වලට ප්ලාන්ට් යොදා ගනිද්දී බලන්න ඕනි විශේෂ කරුණු ටිකක් තියෙනවා. එතනදී අපිට විශේෂයෙන්ම බලන්න ඕනේ අපේ ප්‍රයිවසි එක දානවා නම් ප්ලාන්ට්ස් ප්‍රයිවසි එක රැකෙන ප්ලාන්ට් දාන්න ඕනිද? එහෙම දානවා නම් අපිට ටිකක් උස බුෂ් එකට තියෙන පැලවලට යන්න පුළුවන්. ඊගාවට අපිට දාන්න පුළුවන් සුවඳ තියෙන මල් වලට ආස කට්ටිය ඉන්නවා. මල් සුවඳට ආස කට්ටිය ඉන්නවා. ඉතින් අපිට පුළුවන් සුවඳ පැල වෙනුවට යොදා ගන්න පැල වර්ග බොහෝමයක් තියෙනවා. ඒ මොනවාද කියලා බලලා ඒවා යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව ගොඩක් අය දානවා එයාලගේ ගේ ඇතුළට අවුව ගොඩක් එනවා. අපිට අවුව හරිම වදයක්. අවුව එන ටයිම් එකට ගේ ඇතුළට හරි රස්නේ ඉන්න බෑ කියලා. ඉතින් ඒ වෙද්දි අපි දාන්න ඕනේ සාමාන්‍යයෙන් වෙන ගස් වර්ග. එතකොට අපිට අවුව කව වෙනවා නම් අපිට යන්න පුළුවන් කරඳ, බෙන්ජමිනා, රාපිස්, හයිප්‍රස් මේ වගේ තව විශ් ගොඩ ප්ලාන්ට්ස් ජාති තියෙනවා. අපිට ෆෘට් ප්ලාන්ට් වලට උනත් යන්න පුළුවන් බැල්කනි ඒරියාස් වල. එතකොට සුවඳ වලට ආසයි නම් අපිට ඇක්ටේරියා, දාස් තව ගොඩක් වර්ග තියෙනවා. කියනවනම් ගොඩක් මල් වර්ග එනවා. ඉතින් ඒ වගේ මල් වර්ග වලට යන්න පුළුවන්. ඊට පස්සේ අපිට යන්න පුළුවන් ප්‍රයිවසි එක බලනවා නම් රාපිස් යන්න පුළුවන්. ඒත් කරඳ යන්නත් පුළුවන්. නමුත් කරඳ වලට වැඩිය අපිට එතන වැහෙන්නයි ඕනේ. ඒ නිසා අපිට යන්න පුළුවන් හෙලිකෝනියා යන්න පුළුවන්, ලුතියා කැලතියා යන්න පුළුවන්. ඔය වගේ විශේෂයෙන් බැම්බු ප්ලාන්ට්ස් උත් මාරම ලස්සනයි බැල්කනි ඒරියා වලට බැම්බු ප්ලාන්ට්ස් වලට යන්නත් පුළුවන්. මොකද එතනදී අපි ප්ලාන්ට්ස් ටික එක දිගට දැම්මට පස්සේ අපිට අවු වෙන එකත් වැළක්වෙනවා. ඒ වගේම කූල් එක රැඳෙනවා. ඒ වගේම තමයි ප්‍රයිවසි එකත් රැඳෙනවා. ඉතින් ඔයාගේ බැල්කනි එකට පැල තෝරා ගනිද්දි මේ මම කියපු කරුණු ටිකත් හොඳට හිතලා බලලා බැල්කනිස් වලට පැල තෝරා ගන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් මගේ වීඩියෝ හැමදාම බලන අය ඉන්නවනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකටත් හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා යන්න. ඒ වගේම subscribe නොකරපු කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් subscribe කරලා follow කරලා යන්න කියලා ආදරෙන් ඉල්ලා ඉන්නවා. එහෙනම් අද මම ගිහිල්ලා එන්න. Thank you for watching the my video.